අදත් අයිබෝවන් කියන පිළිගන්නවා ස්ටඩි ස්පොට් වෙතට. අද කතාව තමයි ඉත්තෑකූරු බබා. ඔන්න එකමත් එක දවසක් ඉත්තෑකූරු බබා ඉත්තෑකූරු අම්මගාවට ගිහින් කියනවා, අම්මේ මං අද සෙල්ලම් කරන්න යන්නද? හරි බබා, ඔයාද සෙල්ලම් කරන්න යන්න. හැබැයි ඔයාට තාම යාළුවෝ නෑ නේද? ඔව් අම්මේ, මට තාම නම් යාළුවෝ නෑ. හැබැයි මට පුළුවන් යාළුවෝ එකතු කරගෙන සෙල්ලම් කරන්න. ඉත්තෑකූරු බබා එහෙම කිව්වට පස්සේ ඉත්තෑකූරු අම්මා ඉත්තෑකූරු බබාට සෙල්ලම් කරන්න යන්න දුන්නා. දැන් ඔන්න අපේ ඉත්තෑකූරු බබා යාළුවෝ හොයන්න පටන් ගන්න යන්නේ. එයා හිමීට ගිහින් මුලින්ම ගිය හාපැංචිගේ ගෙදරට. එයා දොරට තට්ටු කරලා හාපැංචිට කිව්වා සෙල්ලම් කරන්න එන්න කියලා. හැබැයි දන්නවද හාපැංචි මොනවද කිව්වේ කියලා? හාපැංචියා කිව්වා, මට නම් ඔයත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඔයාගේ ඉත්තෑකූරු වෙන නිසා මං කැමති නෑ ඔයත් එක්ක සෙල්ලම් කරන්න කියලා. මේ නිසා ඉත්තෑකූරු බබා හරිම දුකින් තමයි හිටියේ. හැබැයි ඉත්තෑකූරු බබා හිතුවා, හාපැංචි සෙල්ලම් කරන්න ආවේ නැතුණාට මට වෙන යාළුවෙක් හොයාගන්න පුළුවන්. එහෙම කියලා එයා උත්සාහය අත්හරින්න නැතුව තව යාළුවෙක් හොයන්න පටන් ගත්තා. එහෙම හිතලා ඉත්තෑකූරු බබා ඊළඟට ගියේ ටින්ටින්ගේ ගෙදර. අනේ අපේ ඉත්තෑකූරු බබාට සෙල්ලම් කරන්න යන ටින්ටිනුත් කැමති උනේ නෑ. ටින්ටින් කිව්වෙත් එයාගේ ඇඟේ කූරු වෙන නිසා එන්න බෑ කියලා. පුංචි කූරු බබාට හොඳටම දුක හිතුණා. ඊට පස්සේ එයා තනියම කැලේ ඇතුළට ගියා. එයා හිතුවා, හැමෝම මට කැමති නැහැ. හැමෝම මට කැමති නැත්තේ මං ගාව තියෙන කූරු ටික නිසා. ඒ නිසා මාත් මේ කූරු ටිකට කැමති නෑ කියලා. කැලේට යනකොට මේ කූරු බබා දැක්කා ගහක් පිරෙන්න පළතුරු හැදිලා තියෙනවා. හොඳටම බඩගින්න හිටපු කූරු බබා ගහ ගාවට ගිහිල්ලා පළතුරු කඩන්න උත්සාහ කරා. හැබැයි කූරු බබාට පළතුරු කඩා ගන්න උස මදිනේ. ඔහොම ඉන්නකොට එතනට ආව වලස්සාමි කෙනෙක්. වලස්සාමි ඇහුවා, මොකද කූරු බබා මේ වෙලාවේ මෙතන කරන්නේ කියලා. ඊට පස්සේ කූරු බබා කිව්වා, බලන්නකෝ වලස් මාමේ, මට පළතුරු කඩා ගන්න ඕනි වුණත් මට පළතුරු කඩා ගන්න උස නැහැ. අනික මංගාව තියෙන කූරු නිසා යාළුවෝ කවුරුත්ම මට කැමති නෑ මාත් එක්ක සෙල්ලම් කරන්න. මට නම් මේ කූරු හරිම කරදරයක් කියලා. ඊට පස්සේ වලස් මාමා කිව්වා, කූරු කියන්නේ කවදාවත් නොයට කරදරයක් වෙන දෙයක් නෙමෙයි පැටියෝ. ඔයාගේ ආරක්ෂාවට තමයි කූරු තියෙන්නේ කියලා. කූරු බබා ඇහුවා, ආරක්ෂාවට කොහොමද කූරු තියෙන්නේ කියලා. වලස් මාමා කිව්වා, කූරු හින්දා ඔයාට සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ කූරු බබා තේරුම් ගත්තා එයා ගාව තියෙන කූරු ටික එයාට කරදරයක් නෙවෙයි, ඒක එයාට ආරක්ෂාවක් කියලා. මෙහෙම එක තේරුම් කරපු වලස් මාමා කූරු බබාට පළතුරු කඩලා දුන්නා. වලස් මාමා කූරු බබාට ඇපල් ගෙඩි ගොඩාක් කඩලා දුන්නා. කූරු බබා ඇහුවා, මේ ටික ඔක්කොම මං ගෙදර අරන් යන්නේ කොහොමද කියලා. ඊට පස්සේ වලස් මාමා ඇපල් ගෙඩි ඔක්කොම ටික කූරු බබාගේ කූරුවල හිටවුවා. එතකොට කූරු බබා කිව්වා, මට දැන් තේරෙනවා මගේ කූරු ටික කොච්චරනම් ප්‍රයෝජනවත්ද කියලා. අපරාධ මම කූරු ටික කරදරයක් කියලා හිතුවේ. මට තියෙන වටිනම දේ තමයි මගේ කූරු කියලා. එයා එයාගේ කූරුවල තියෙන ඇත්ත වටිනාකම තේරුම් ගත්තා. ඊට පස්සේ වලස් මාමට සමුදීලා එයා පළතුරු ටිකත් අරගෙන ගෙදර ආවා. එදායින් පස්සේ කවදාවත්ම කූරු බබා එයාගේ කූරු ගැන දුක් වුණේ නෑ. මේ වගේම ලස්සන කතාවක් අරගෙන මං ආයෙම එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න වගේම ඔයාගේ වටිනා අදහස් කමෙන්ට් කරගෙන යන්න.